ඔන්න අදත් ගෙනලා තියෙනවාට අපෙන් මිලදී ගන්න පුළුවන් වෙන බජට්ම ඩ්‍රෝන් එකක්. ඉතින් මේක තමයි අපෙන් මිලදී ගන්න පුළුවන් බජට්ම තියෙන ප්‍රොෆෙෂනල් ඩ්‍රෝන් එක. ඉතින් අද වීඩියෝ එකේදී මේ ඩ්‍රෝන් එක ගැන හැමදේම කතා කරනවා සහ මේ ඩ්‍රෝන් එක පර්ෆෝමන්ස් ඒ වගේ මේ ඩ්‍රෝන් එකේ බිල්ඩ් ඇන්ඩ් ඩිසයින් එක ගැන තමයි මේ වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා subscribe button එක පේන්න තියෙනවා. අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න කියලා පොඩි මතක් කිරීමක් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට P18 ඩ්‍රෝන් එක බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් ඩ්‍රෝන් එකේ බොක්ස් එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ගොඩක් ප්‍රීමියම් විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් කාඩ්බෝඩ් එක උනත් ගොඩක් ප්‍රීමියම්. ඉතින් 14න් උඩ කට්ටියට විතරක් ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න කියලා සයිඩ් එකෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔයාලට මේකේ හම්බෙලා තියෙන පවුච් එක බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මේ පවුච් එක මෙහෙම ගත්තට පස්සේ මේකේ ඩ්‍රෝන් එක සහ රිමෝට් එක ඒ වගේම මේකේ තියෙන ඇසසරිස් ඔයාලට බලා ගන්න පුළුවන්. So basically ගත්තොත් මේ ඩ්‍රෝන් එක අනිත් ඩ්‍රෝන් වලට ටිකක් ලොකු ඩ්‍රෝන් එකක්. ඉතින් ඒක නිසා L600 එකට වගේ ප්‍රොපෙලර්ස් තමයි මේ ඩ්‍රෝන් එකට හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඩ්‍රෝන් එකේ ස්ටේබිලයිසේෂන් ගැන කතා කරන්න දෙයක් නැහැ. ගොඩක් හොඳ ස්ටේබිලයිසේෂන් ඔයාලට මේ ඩ්‍රෝන් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ බොක්ස් එකේම පහලින් ඔයාලට මේකේ තියෙන බැටරි එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට. ඉතින් මේ බැටරි එක මිලිඇම්පියර් 1600 ක බැටරියක් තමයි ඔයාලට හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට විනාඩි 15ත් 20ත් අතර මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කර ගන්න පුළුවන්. ඉතින් රිමෝට් කන්ට්‍රෝල් එකත් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අලුත්ම ඩිසයින් එකකින් තමයි මේ රිමෝට් කන්ට්‍රෝල් එක ඇවිල්ලා තියෙන්නේ. මෙච්චර කාලයක ප්‍රිවියු කරපු හැම ඩ්‍රෝන් එකකම එකම වගේ රිමෝට් කන්ට්‍රෝල්. ඉතින් මේ විදිහට ඔයාලට මේකට තියෙන ඇක්සසරිස් බලා ගන්න පුළුවන්. එක්ස්ට්‍රා ප්‍රොපෙලර් කිට් එක සහ මේකට හම්බෙන USB charge එක. ඒ වගේම මේකට හම්බෙලා තියෙන paper works ටිකත් ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මේ paper works වලින් ඔයාලට මේ ඩ්‍රෝන් එක කොහොමද කනෙක්ට් කරගන්නේ සහ මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන තැන ඉඳලා මේ ඩ්‍රෝන් එකේ කැමරා එක ෆෝන් එකට කනෙක්ට් කරන තැනට යනකම් හැම paper works එකම ඔයාලට ඩීටේල් වගේ දාලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට app එක download කරන්න QR code එකක් මේ paper works වල ලැබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඩ්‍රෝන් එකේ පිටිපස්සට මේ ඩ්‍රෝන් එකේ බැටරි එක දාගන්න පුළුවන්. අනිත් ඩ්‍රෝන් වගේම ඉතින් මේ විදිහට දාලා උඩ තියෙන power button එක බොට පස්සේ මේ විදිහට සර්වර් එකකින් වගේ කැමරා එක උඩ පහළ වෙනවා වගේම මේ ඩ්‍රෝන් එකේ ටීක් සත් දෙකකින් මේ ඩ්‍රෝන් එක ඔන්න වෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් ඩ්‍රෝන් එක ඉස්සරහා ගොඩක්ම ලස්සනයි. ඒක නිසා අර L200 එක වගේ ලස්සන නිල් පාට ලයිට් ඉන්ඩිකේටර්ස් තියෙනවා. ඒ වගේම ඩ්‍රෝන් එකේ motors brushless motor තියෙන. ඒක නිසා ස්ටේබිලයිසේෂන් උත් ගොඩක් හොඳයි. ඉතින් මේ ඩ්‍රෝන් එකේ ස්ටේබිලයිසේෂන් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ගොඩක් හොඳ ප්‍රොෆෙෂනල් මට්ටමේ GPS ඩ්‍රෝන් එකක තියෙන ස්ටේබිලයිසේෂන් වගේ තමයි ඔයාලට මේ ඩ්‍රෝන් එකේ බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම ඩ්‍රෝන් එක ඉස්සරහා වැදිලා කිසිලා වගේ බලා ගන්න පුළුවන් ඩ්‍රෝන් එක ෆ්ලයි වෙද්දී උනත් ඉතින් ඒක නිසා ගොඩක් ලස්සනයි මේ ඩ්‍රෝන් එක. ලයිට් ඉන්ඩිකේටර්ස් ගොඩක් තියෙන නිසා රැට උනත් ඇත්තටම ෆ්ලයි කර ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ ඩ්‍රෝන් එකේ කැමරා ගැන කතා කරොත් ඔයාලට මේකේ ට්‍රිපල් කැමරා සෙටප් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඉස්සරහින් කැමරා 3ක් සහ යටින් බොටම් කැම් එකකුත් ඔයාලට මේ ඩ්‍රෝන් එකෙන් බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ඩ්‍රෝන් එකේ තියෙන රියල් කැමරා ක්වොලිටි එක තමයි ඔයාලට මේ විදිහට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් ඇත්තටම ගොඩක් හොඳ ස්ටේබල් එකක් ඔයාලට මේ ඩ්‍රෝන් එකෙන් බලා ගන්න පුළුවන්. ඇත්තටම අපි කිසිම ස්ටේබිලයිසේෂන් එකක් මේ ඩ්‍රෝන් එකට දාලා නැහැ. ඉතින් ඒක නිසා මේ ඩ්‍රෝන් එකේ ස්ටේබිලයිසේෂන් ඔයාලට මේ විදිහට බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයයි අවසානට දැක්ක මේ ඩ්‍රෝන් එකේ කැමරා ක්වොලිටි එක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා සහ මේ ඩ්‍රෝන් එක පොඩ්ඩක් ස්ටේබල් කරලා ගත්ත ෆොටේජ් එක කොහොමද ස්ටේබිලයිසේෂන් කියලා ගන්න පුළුවන් ඔයාලට ඒ විදිහට. ඉතින් මේ ඩ්‍රෝන් එක ඇත්තටම ගොඩක් වටින ඩ්‍රෝන් එකක්. ඉතින් මේ ප්‍රයිස් එකට ගොඩක් වටින ඩ්‍රෝන් එකක්. ඉතින් මේ ඩ්‍රෝන් එක පර්චේස් කරන්න කැමති නම් පල්ල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් වලින් ගිහිල්ලා හෝ පල්ල ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන නම්බර්ස් වලට කතා කරලා මේ ඩ්‍රෝන් එක ඔයාලට පර්චේස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඇත්තටම මේ ගන්න ගානට ගොඩක් වටින ඩ්‍රෝන් එකක්. ඉතින් ඩ්‍රෝන් එකක් පැදලා නැති කෙනෙක්ට සහ බිගිනර් කෙනෙක්ට ඒ වගේම මේ ඩ්‍රෝන් එකක් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට ගන්න පුළුවන් හොඳම ඩ්‍රෝන් එකක් තමයි මේ ඩ්‍රෝන් එක. ඉතින් හයි රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒ වගේම සෙන්සර් ඔස්ටික් ඇවයිඩන්ස් සෙන්සර්ස් උත් තියෙනවා මේ ඩ්‍රෝන් එකේ. ඉතින් ඒක නිසා ඩ්‍රෝන් එක හැමතැනම වදින්නේ නැහැ ගිහිල්ලා. ඉතින් ගේ ඇතුළේ උනත් ඔයාලට මේ ඩ්‍රෝන් එක කිසිම ප්‍රශ්න නැතුව ෆ්ලයි කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. අදට ගෙනාව වීඩියෝ එක තමයි ඉදිරි ඉවර වෙන්නේ. වීඩියෝ එක බලපු හැමෝටම සුබ දවසක්.